ඔන්න ඉතින් අද නම් මේ පුංචි වීඩියෝ එකක් අරන් ආවේ ඔයාලට කාරණාවක් ගැන දැනුවත් කිරීමක් කරන්න තියෙන නිසා මේ අවුරුද්දට ආයෙමත් ප්ලාන්ට් සේල් ගේන්නේ නැහැ කියලා තමයි තීරණය කළේ. මොකද මේ courier service වලින් මේ දවස්වල පැල වර්ග බාරගන්නේ නැහැ. මේ උත්සව සමයත් එක්ක කොහොමින් හරි යාලට පාර්සල් වැඩි කියනවා. එයාලට දැන් පැල බාරගත්තොත් හරියටම ඩිලිවරි කරන දිනයක් කියන්න බෑ කියනවා. අපි වෙනදට පැල දැම්මහම අද දැම්මොත් හෙට හම්බ වෙනවනේ. හැබැයි ඉතින් එයාලා දැන් කියනවා දැන් එහෙම දිනයක් කියන්න බෑ කියලා. ඒ නිසා ඉතින් පැල එවන්න විදිහක් නැති නිසා මේ අවුරුද්දට ප්ලාන්ට් සේල් කරන්නේ නැහැ කියලා හිතුවා. ඊයේත් මං ඒ වගේ පැල පාර්සල් කීපයක් අරගෙන ගියාම දාන්න බැරි වුණා. හැබැයි ඉතින් ඒ වෙලාවේ මං courier service කීපයකින්ම ගිහින් ඇහුවත් කිසිම එකකින් බාර ගන්න බෑ කිව්වා. බාර ගන්නම් කිව්වා. හැබැයි ඉතින් අර ඩිලිවරි කරන දිනයක් කියන්න බෑ කිව්වා. මේ නත්තල් නිවාඩුවත් එනවා මේ උත්සව සමයත් එක්ක ඉතින් ඒ හින්දා මේ විදිහට පැල යවන්න බැරි නිසා මං ඉතින් ඒ පැලගත්තු මිස්ලව දැනුවත් කරලා මේ පැල ටික හපව ගෙනල්ලා මේ හිටෙව්වා. හැබැයි ඉතින් ඒ වෙලාවේ ඒ දේ තේරුම් අරගෙන ඒ අවස්ථාව තේරුම් අරගෙන මට සහයෝගය දීපු මේ මිස්ලටත් මම ගොඩාක් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ඉතින් ලබන අවුරුද්දේ ආපහු මේ ප්ලාන්ට් සේල් එකකින් හමු වෙමු. ගෙදරට ඇවිල්ලා ගන්න කෙනෙකුට ඉතින් පැල ගන්න පුළුවන්. මේ එවනේවා තමයි ඉතින් කරන්න බැරි. හරි අපි ඉතින් කොහොමින් හරි ලබන අවුරුද්දේ ආයෙමත් ප්ලාන්ට් සේල් වීඩියෝ වලින් හමු වෙමුකෝ. මේ මෙතන තියෙන්නේ නුවර පැත්තේ මිස් කෙනෙක්ගෙන් මට ආපු පැල ඕඩර් එකක්. මේක ලැබිලා දැන් මාසයකටත් වැඩි. අර ගම් වතුර ආවේ ඊටත් කලින් තමයි මේ ඕඩර් එක ආවේ. ඒ මිස් චුට්ටක් පැල ටික පරක්කු වෙලා ගමුයි කිව්වා. හැබැයි ඉතින් දැන් ඕන්න මිස් පැල ටික ගන්න ලෑස්ති වෙනකොට පැල ටික යවා ගන්න විදිහක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිස්ටත් ඉතින් ලබන අවුරුද්දේ තමයි පැල ටික ගන්න වෙන්නේ. ඒ මිස් ගන්නකොට මේ විදිහට මේ පැලේ මේ වෙරිගේටඩ් වෙලා තිබුණෙත් නැහැ. දැන් ඉතින් ඔන්න ඒවත් හැදිලා තියෙනවා. මිස් දකින්නවා නම් මේ මිස්ගේ පැල ටික හොඳ නිරෝගීව පැල ටික තියෙනවා. මෙච්චර දවසක් මා විශ්වාස කරලා මේ විදිහට පැල ටික මගේ ළඟ හැදෙන්න දුන්නටත් ගොඩාක් ස්තුතියි. ලබන අවුරුද්දේ පැල ගන්නකොට ඔන්න ඔයාලට මෙන්න මෙයාගේ පැලත් ගන්න පුළුවන් වෙයි. එයා මෙන්න මේ විදිහට පැල කීපයක්ම දීලා තියෙනවා. දැන් ඉතින් මේ දවස් ටිකේ ප්ලාන්ට් සේල් කරන්නෙත් නැති එකේ මේ වගේ ඉතින් පැල ටික එහෙම හිට ගලවලා හිටෝ ගන්න ඕනේ. මේ තියෙන්නේ කලින් මානෙල් පැලයක් හිටවලා තිබුණ පෝච්චියක්. මේ පෝච්චි ඉතින් කොහොමත් මානෙල් හිටවන්න ගන්න පෝච්චියක්මයි. හැබැයි ඉතින් මේ මානෙල් පැලේ හැදෙන්නේ නැහැ. මොකද මෙතෙන්ට මේ උදේට අවුව වැටෙන්නේ නැහැ. මානෙල් වර්ග වලට මල් පිපිලා ලස්සනට ගහ හැදෙන්න නම් අවුව අනිවාර්යෙන්ම ඕනේ උදේ අවුව. ඉතින් මම මේ පැලේ අයින් කරලා මේ පෝච්චියේ පුංචි සිදුරකුත් හදලා මෙන්න මේ විදිහට ඩුබයි රෝස ටිකක් හිටව ගත්තා. මෙතෙන්ට පුංචි අවුවක් වැටෙනවා. ඉතින් අර ගස් අතරින් එන අවුවක්. ඒ අවුව මදි මානෙල් වලට. ටිකක් හොඳට අවුව වැටෙන්න ඕනේ මානෙල් පැල වලට. කෙලින් උදේ වැටෙන හිරු එළියෙන් තමයි මේ ගහ හොඳට ලස්සනට හැදිලා මල් හැදෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ පැලේ අයින් කරලා මෙන්න මේ විදිහට ලස්සනට ඩුබයි රෝස ටිකක් හිටව ගත්තා. අපි බලමු මේකේ සතියක් විතර යනකොට ලස්සනට පෝච්චිය පිරලා මල් හැදිලා තියෙයි. මෙන්න මෙතන අඹ ගහ යට මේ විදිහට දිය කූඩලු ටිකක් හිටවගෙන ලස්සන කරගත්තා. ඉතින් අද මෙතන පාට 5ක් විතර තියෙනවා. මේ තියෙන්නේ පොකුරු එකක් හරිම ලස්සනයි. ඇත්තටම මං හරිම ආස කරන මල් වර්ගයක් තමයි දිය කුඩු කියන්නේ. නඩත්තු කිරීමත් හරිම පහසුයි. මෙතන ඉතින් ලස්සනට මේ පැල ටිකක් ලොකු වෙලා පඳුරු දාලා හැදුනහම හරිම ලස්සනට මල් පිපිලා තියෙයි. අද ඉතින් ඔන්න ඔය වගේ පුංචි වැඩ ටිකක් තමා කරගත්තේ. ප්ලාන්ට් සේල් වීඩියෝ ගෙනාවේ නැතත් මේ වගේ පුංචි වීඩියෝ වලින් අපි ඉදිරියටත් හමු වෙමු. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ඔයාලට ආදරෙන් මතක් කරනවා.
එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සතුටු පිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම.